දැන් දවස් කීයක් නම් වුණාද? වැස්ස වහින පාටක්වත් නැහැ. මගේ බූ පැටියත් හොද්දටම දුර්වල වෙලා කන්නයි වතුරයි නැතුව. මුළු කැලෑවෙම ගස් වේලිලා, පොළොවේ තලලා. ගංගාවල වැව්වල වතුර ඉඳිලා. කැලෑවේ සතුන් හැමෝම ගොඩක් පිපාසයෙන් කෑම නැතුව බඩගින්නේ. වැස්සක් වැහැර හැමදේම ආපහු හරි යනකම් බලාගෙන හිටියා. අද හිටනම් වහින පාටක් නෑ වලස්්‍රාලේ. ඒක ඇත්ත හා පොන්චෝ මගේ වගාවයි සේරම රේලිලා ගිහින්. මේ ඇහුනද වලස්්‍රාලේ? පුංචෝ ඇත කණ්ඩක තිහා කැලෑවක් තියෙනවා. මට ආරංචි වුණා ඊ කැලේ වතුර තියෙන පුංචි පොකුණක් තියෙනවා කියලා. මගේ යාළුවා තමයි මට කිව්වේ අපිට කෑමත් හොයාගන්න පුළුවන්නේ. හැබැයි ගොඩාක් දුරයි. අපි හැමෝම යමු ඊ කැලේ හොයාගෙන. මං අනිත් අයටත් කියලා ඉන්නම් කපණිවිඩේ. කොච්චර දුර වුණත් මොකද අපිට වතුර ලැබෙනවා නම් මම නම් ඒ කැලෑවට යන්න කැමතියි. මමත් කැමතියි. එහෙනම් අපි කට්ටිය එකතු කරගෙන යමුකෝ. ගිරාරාල පණිවිඩේ කැලෑවේ හැම සතෙකුටම කිව්වා. සත්තු හැමෝම වගේ කැමති වුණා ඒ කැලෑවට යන්න. අලි අම්මත් කල්පනා කළා යනවද නැද්ද කියලා. අලි අම්මගේ හිතට මොකක්ද අමුත්තක් දැනුණා. ඒ තරම් දුර යන එක අවදානම් බව එයාට තේරුණා. අලි අම්මා වේලුණ වැව දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. අම්මේ ඇයි ඔයා කල්පනා කරන්නේ? අපිත් වතුර තියෙන කැලෑවට යනවා නේද? බූ පැටියෝ මම මේ කල්පනා කරේ මට හිතෙනවා මෙතන පොළොව යට වතුර තියෙනවා කියලා. හාරලා බැලුවොත් වතුර තියෙන්න පුළුවන්. ඇත්තද අම්මේ? අපි නම් හාරලා බලමු. ඉතින් බූ පැටියයි අම්මයි එකතු වෙලා පොළොව හාරන්න ගත්තා. වතුර හොයන අලුත් කැලෑවට සත්තු යන ගමන් හිටියේ. එයාලට පොළොව හාරන එක විහිළුවක් වගේ දැනුනේ. අලියම්මයි පැටේ වතුර හොයනවා. මේ වේලුණ පොළොවට කොහෙන්ද වතුර? තේරුමක් නැති වැඩ කරන්නේ නැතුව එන්න අපිත් එක්ක වතුර හොයාගෙන යමු. අම්මා ඇත්තටම මේ වලේ වතුර නැති වෙයිද? නෑ බූ පැටියෝ මට විශ්වාසයි මෙතන වතුර තියෙන්නම ඕන. අයියෝ දැන් කොච්චර වෙලා හාරනවද ඔය වල? කෝ වතුර නෑනේ. අනේ අලි අම්මේ ඔයාලා දෙන්න නිකරුණේනේ මහන්සි වෙන්නේ. මේක නීගයක් කොහේවත් වතුර නෑ. ඔයාලත් අපිත් එක්ක යමු. ඒත් අලි අම්මට ලොකු විශ්වාසයක් තිබුණා මෙතන පොළොව යට නම් වතුර තියෙනවා කියලා. මේ වෙලාවේ බූ පැටියගේ යාළුවෝ ටිකත් එයාලට උදව් කරන්න එතන නැවතුණා. අලියම්මේ අපිත් ඔයාලට උදව් කරන්න. හොඳ ළමයි ඒත් ඔයාලට අමාරු වෙයි හාරන්න. ඔතනින් ඉන්නකෝ මං හාරන්නම්. මෙහෙම වල හාරගෙන යද්දී පොළොවෙන් වතුර ටික ටික උඩට මතුවුණා. අම්මේ මෙන්න වතුර ගොඩාක් එනවා. අලි අම්මටයි බූ පැටියටයි හරිම සතුටුයි. එයාගේ යාළුවන්ටත් ගොඩාක් සතුටු හිතුණා. හැමෝම සතුටින් වතුර බිව්වා. එතනින් ගිය අනෙක් සතුන්ටත් අලි අම්මයි බූ පැටියයි වතුර බොන්න කතා කළා. හැම කෙනෙක්ම වතුර බීලා පිපාසය සංසිඳව ගත්තා. අලි අම්මයි බූ පැටියයි හාරපු වතුර වලේ වතුර මතුවුන බව දැනගත්ත අනෙක් සත්තු අලුත් කැලෑවට යන්නේ නැතුව ආපහු හැරිලා ආවා. අලි අම්මා ඒ හැමෝටමත් වතුර බොන්න දුන්නා.